වන් නියම පුහුණුවක් සඳහායි. උදැසන 7:50 7:55 අතර කාලයේදී එම පුහුණු ජෙට්යානය ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක් වී ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. එම ජෙට්යානය වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටුණා. මේ ප්ලේන් එක මෙතන ඕකේ පුපුරනක් දේවල් තියෙනවා දන්න පොඩ්ඩක් ඈතට වෙලා හිටියම හරි බං. හරියටම උදේ 7:55 විතර ප්ලේන් එකක් එන සද්දයක් ආවා. ඒ ප්ලේන් එකේ සද්ද එකපාරම වැඩි වුණා. ඒක වැඩි වුණාට පස්සේ ඊට පස්සේ එකපාරම දකුණු අත පැත්තෙන් සාමාන්‍ය ලොකු පිපුරුමක් ආවා. ඒ පිපුරුමත් එක්ක මේ පැත්තට ඇංගල් වුණා. ඊට පස්සේ දකුණු අත පැත්තෙන් ආයෙ ලොකු සද්දයක් ආවා. ඒ සද්දය ආවට පස්සේ ඒ පැත්තත් පිපුරුණා. පිපුරුණාට පස්සේ එකපාරක් කැරකුණා. එකපාරක් තද වේගෙන් ඊට පස්සේ දිගටම එක විදියටම කැරකිලා එකපාරම එක ලෑන්ඩ් කරා. ඊට පස්සේ තමයි පැරෂූට් දෙකක් අපි දැක්කේ එකෙන් පැන්නා කියලා. අපි ගේ ඇතුලේ ඉඳපු තත් දැවුණා. ඊට පස්සේ එළියට ගියා මේ පැසෙජ් දෙක පාරේ. ඊළඟ පැසෙජ් එක මම කැරක් කරගෙන මම පාත් කරා මේ කැලේ පැත්ත. ඉදාන ඉද්දි ගෝන සද්ද වුණා. ඊට පස්සේ අපි අච්චි කෑ යනවා වගේ තමයි ඊට පස්සේ ඊට බැලුවා. බලනකොට ෆ්ලයිට් එකේ මේ සජ්ජිත ගියා. ඊට පස්සේ පැරෂූට් එකත් උඩින් ආවා. ඒක දුරට මේක මේ පැත්තට ගිහින් කඩා වැටුණු යානය ගිනිගත් අතර එම ගින්න මැඩ පැවැත්වීමට ප්‍රදේශවාසීන් සහ ගින්නිවීමේ හමුදාව කටයුතු කළේ මෙලෙසින්. Hello. ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගිනි නිවීම අංශය කුරුණෑගල නගර සභාව එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් ජෙට්යානයේ කාර්මික දෝෂය ඇති වූ මොහොතේම නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඉන් ඉවත් වී තිබෙනවා. එම ගුවන් නියමුවන් දෙදෙනා පැරෂූටයක් ආධාරයෙන් නිරුපද්‍රිතව පොළොවට පැමිණි ආකාරයයි මේ. වාරියපොළ මිනුවන්ගැටේ පාදිනිය විද්‍යාල පරිශ්‍රය වෙත ආරක්ෂිතව පතිත වූ ඔවුන් දෙදෙනා අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් සුළු තුවාල ලබා ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. ඔවුන් සුළු තුවාල ලබා ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම ගුවන් යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවරයා හා පුහුණු ගුවන් නියමු නිලධාරිවරයා ගමන් කර ඇති අතර එම නිලධාරීන් මේ වන විට කුරුණෑගල ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙම ගුවන් අනතුරෙන් පසු ගුවන් හමුදාපති එයා මාර්ෂල් බන්දු එදිරිසිංහ නිලධාරිතුමා විසින් මෙම ගුවන් අනතුර පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සමාජිකයන් 7 දෙනෙකුන් යුතු විශේෂ පරීක්ෂණ කමිටුවක් මේ වෙනට පත් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයට අයත් K8 වර්ගයේ ගුවන් යානයක් අද පෙරවරු 7:27ට පමණ කොළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් ගුවන්ගත වී තිබුණේ පියාසර පුහුණු සැසියක් සඳහායි. ගුවන්ගත වී උදෑසන 7:50 පමණ වන විට මේ යානය අනතුරට පත් වී තිබෙනවා. ඔබ මෙවාගේ පිටුපසින් දකින්නේ එලෙස විනාශයට පත් වූ K8 වර්ගයේ ගුවන් යානය. මෙවර විට මේ ස්ථානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බටපිරිස් අනුයුක්ත කර තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනිනිවීමේ අංශ මේ ස්ථානයට කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු කණ්ඩායමකුත් මේ ස්ථානයට අනුයුක්ත කිරීමටයි ගුවන් හමුදා පරිපාලනය කටයුතු කර තිබෙන්නේ. ඒ වගේමයි මේ ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ
ප්‍රධාන ගුවන් නියමුවරයා වශයෙන් කටයුතු කර තිබෙන්නේ වින් කමාන්ඩර් සුදර්ශන බණ්ඩාර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගයේ සුදුසුකම් ලත් පියාසර පුහුණු උපදේශකවරයෙක් එවැගේමයි සහාය පුහුණුකරු විදියට ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දවුලගල නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඔවුන් පැරෂුට් ආධාරයෙන් නිරුපද්‍රිතව ජීවිත බේරා ගැනීමටයි සමත් වී තිබෙන්නේ. මේ ගුවන් අනතුරට හේතුව මේ අලු යට සැඟවී තිබෙන කළු පෙට්ටිය සොයා ගැනීමෙන් අනතුරුව නිශ්චය කර ගැනීමට හැකිවනු ඇති. මීට